සුබ දවසක් සියලු දෙනාටම. අද අපි ඇවිල්ලා ඉන්නේ කෙසෙල් වගාවක් බලන්න. ඉතින් මේකේ තියෙන්නේ ඇත්තටම ඉතා සරුවට වැඩුණු කෝලි කුට්ටු වගාවක්. ඉතින් අපි ගොඩක් වෙලාවට බොහෝ අපේ ගොවි මහත්වරු මැලි වෙනවා කෝලි කුට්ටු වගා කරන්න. ඒකට හේතුව තමයි කෝලි කුට්ටු ලෙඩ රෝගවලට පාත්‍ර වීමේ හැකියාව වැඩි නිසා. නමුත් අපි මෙතන වගා කරලා තියෙන්නේ ඇත්තටම කෝලි කුට්ටු වගාව අධිඝනත්ව ක්‍රමයට. ඉතින් මේකේ පරතරයේ විදිහට අපි සාමාන්‍යයෙන් අඩි 6 පරතරයට තමයි හිටවල තියෙන්නේ. ඉතින් මේක ඔබට බලා ගන්න පුළුවන්. ඉතා සාරවත්ව මේ වගාව පවත්වාගෙන යනවා. ඉතින් මම ඔබට මේ අද පෙන්වන්න යන්නේ අපි කෙසෙල් වගාවේදී ගන්න ඕන යම් ක්‍රමවේද කිහිපයක් මේක සාර්ථක කරගන්න. මොකද අපි මම මෙතෙන්දි කියලා දෙන්නේ නැහැ රෝග මොනවද, එතකොට අපි දාන්න ඕන පෝර මොනවද කියන එක ගැන. ඔබට මම අද පෙන්වන්න යන්නේ යම් කිසි අපිට මේක වගාව මේන්ටේන් කිරීමේදී එහෙම නැත්නම් වගාව නිසි ආකාරයෙන් පවත්වාගෙන යනකොට අපිට මේ ගැටලු මගහරවා ගන්න රෝග පලිබෝධ ඒ වගේම එන අනිත් ගැටලු මගහරවාගෙන ඉතා සාර්ථක අස්වැන්නක් ගන්න සරල ක්‍රමවේද කිහිපයක්. ඉතින් අපි බලමු ඉස්සෙල්ලම. දැන් ඔබට පේනවා ඇති මේ වගාවේ ගොඩක් වෙලාවට මේ පැරණි පත්‍ර ඉවත් කරලා ඉතා පිරිසිදුව පවත්වාගෙන යනවා. ඉතින් ඒකට හේතුව තමයි අපිට මෙන්න මේ වගාවේ වගාව පිරිසිදුව පවත්වා ගන්න පුළුවන් නම් මේකේ එන බොහෝ ලෙඩ රෝග අවම කරගන්න පුළුවන්. විශේෂයෙන් මේකට එන දිලීර රෝග සහ කෙසෙල් කඳගුල්ලාගේ හානිය අවම කරගන්න මෙන්න මේ වගාවේ සනීප ආරක්ෂාව ඉතාම වැදගත්. ඉතින් සනීප ආරක්ෂාව පවත්වා ගන්න තමයි අපි මේ විදිහට මේ පැරණි පත්‍ර ඉවත් කරනවා. එතකොට මේ ශේෂ්ත්‍රයෙන් බොහෝ වෙලාවට මේ විශේෂයෙන් දිලීර රෝග ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා යනවා. ඒකත් එක්ක සාර්ථක වගාවක් පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අපි ගොඩක් වෙලාවට කෝලි කුට්ටු වගා කරනකොට අපි අධිඝනත්ව ක්‍රමයට දාන්න. ඒකට හේතුව තමයි මේක අපි ගොඩක් වෙලාවට වසරක් හෝ දෙකක් නඩත්තු කරලා මේ වගාවෙන් අස්වැන්න අරගෙන මේ වගාව අත්හරින්න උනත් අපිට හැකියාව ලැබෙන ආකාරයට තමයි අපි වගා කරන්නේ. එතකොට මේ අක්කරයකින් අපි උපරිම අස්වැන්න අරගෙන මේ වගාව අපට අවශ්‍ය නම් ඉවත් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි බොහෝ වෙලාවට කෝලි කුට්ටු වගාවට වැළඳෙන පැනමා රෝගය. ඉතින් මේ පැනමා රෝගය වළක්වා ගැනීමට අපිට පුළුවන් පිරිසිදු රෝපණ ද්‍රව්‍ය භාවිතය, ඒ වගේම වෙනත් රෝගයට ඔරොත්තු වෙන ප්‍රභේද සමග මිශ්‍රව වගා කිරීම වැනි කටයුතු මගින් මේක අවම කරගන්න. ඒ වගේම තමයි සිටුවීමට පෙර හොඳට බිම් පෙරලලා ඩොලොමයිට් යොදලා පස ජීවාණුහරණය වෙනවා. ඉතින් ඒ මගින් මේ වගාවේ පැනමා රෝගයට පාත්‍ර වීමේ හැකියාව අවම කරගන්න පුළුවන්. වගාව පැනමා රෝගයට ඔරොත්තු දෙන ආකාරයට අපට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් නමුත් අතරමැදි අවස්ථාවකදී මේක අපි සාමාන්‍ය වගා ක්‍රමයේදී සිදුවනකොට පැනමා රෝගය આવොත් අපිට අක්කරයකින් පරිමස්සන්න ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට අධිඝනත්ව ක්‍රමයට වගා කරලා එහෙම නැත්නම් වාර්ෂික ක්‍රමයට මේ වගාව පවත්වාගෙන යනවා. ඉතින් එමගින් අපිට පුළුවන් මේ භූමියෙන් උපරිම අස්වැන්න අරගෙන අපට මේ වගාව උපරිම ලාභදායී මට්ටමට ගේන්න. ඉතින් ඊට අමතරව අපි මෙතන ඔබට පේන්නේ ඇති තනි ගහක් තමයි කල ඉතුරු කරලා තියෙන්නේ. ඉතින් මේ වගාවේ අපි ගොඩක් වෙලාවට අපිට වසරක් දෙකක් පවත්වා ගන්න අවශ්‍ය නම් අපිට මේකේ එක පැලයක් ඉතුරු කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඉතුරු කරනකොට අපි මේක ගොඩක් වෙලාවට කරන්න ඕන එක පැත්තකින් ඉතුරු කරන්න. හැම ගහකම උදාහරණයකට මේ පැත්තෙන් ඉතුරු කරනවා නම් හැම ගහකම මේ පැත්තෙන් ඉතුරු කරන්න ඕන. ඒකට හේතුව තමයි එතකොට මේකේ වගාවේ පරතරය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් ඊළඟ වසරේ. නැත්තම් එක ගහක මේ පැත්ත පැලේ ඉතුරු කරලා අනිත් ගහේ අනිත් පැත්ත ඉතුරු කරොත් මේ පැල දෙකේ පරතරය අඩු වෙනවා. ඉතින් ඒකත් එක්ක දෙවනි වර්ෂයේ වගාවට
පරතරය මදි වෙනවා. ඒකින් තමයි එක පැත්තකින් වගේ මේකේ පැල ඉතුරු කිරීම කරන්න ඕන. ඉතින් අනික් කාරණා තමයි දැන් මෙතන ඔබට පේනවා ඇති මේ කෙසෙල් ගොඩක් වෙලාට වාර්ෂික ක්‍රමයට වගා කරනකොට තියෙන අනිත් ගැටලුව තමයි කෙසෙල් ගස් අධිකව උස යනවා. ඉතින් උස යෑමත් එක්ක ගස් කඩාගෙන යටීමේ සම්භාවිතාව වැඩි. ඒ සඳහා මේ වගේ ආකාරයකට අපි ආධාරක යොදලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට මම තාපෙන්ද අපි ගොඩක් වෙලාවට හොඳ නිරෝගිමත් පුෂ්ටිමත් කැනක් ගන්න ඕන නම් මේ වගේ අපි මුහය සාමාන්‍යයෙන් අවසන් නැවරියේ ඉඳලා අඟල් 4ක් වගේ දුරින් මුහය අයින් කරන්න පුළුවන්. දැන් මේකේ මුහය අයින් කරලා තියෙන්නේ. ඉතින් අයින් කළා. හැබැයි මේක දැන් අපි විදේශ වෙළඳ පොළට යවනවා නම් අවසන් නැවර දෙක එක්කම අයින් කරන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒක බොහෝ වෙලාවට අපට පාඩු වෙන්න පුළුවන්. දේශීය වෙළඳ පොළට ඉදිරිපත් කරනකොට. ඉතින් ඒකෙන් හින්දා අපි ගොඩක් වෙලාවට අවසන් නැවරියේ ඉඳලා අඟල් 4ක් වගේ යනකොට මේක ඉවත් කිරීම සිදු කරනවා. ඉතින් අපි ඇත්තටම වතුර ගහන්න පහසුව සඳහා මෙතන මේ වැටි යොදලා තියෙනවා. ඉතින් මේකෙදි කරන්නේ අපි එක පැත්තකින් වතුර ගැහුවට පස්සේ මේ පේලිය තුල ජලය රැඳෙනවා. රැඳීමත් එක්ක අපට ජලය වැඩිපුර අවශ්‍ය වෙනවා. නමුත් අපිට මේ ජලය යොදන කාලපරාසය එමගින් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පහසුයි. මොකද මේක බටයක් වගේ එකක් අරගෙන මේ වගාව තුල හා මෙහා යනවට වඩා ඒ ක්‍රමය පහසු වෙනවා. එහෙම නැත්නම් අපිට මේකෙදී යොදා ගන්න පුළුවන් ඉරිගේෂන් ක්‍රමයක්. ජල ස්ප්‍රින්ක්ලර් හෝ ඩ්‍රිප් බින්දු ජල සම්පාදන ක්‍රමයක්. එමගින් අපිට පුළුවන් කෙසෙල් වගාවට පහසුවෙන් ජලය ලබා දීමට. අපිට යොදන්න පුළුවන් මුදල අනුව අපි ඒක වෙනස් කරගන්න පුළුවන්. සමහර අවස්ථාවල ජල සම්පාදන ක්‍රමයක් යොදා ගන්න එක වාසි. එහෙම නැත්නම් ඒ කියන්නේ සමහර අවස්ථාවල බින්දු හෝ ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදන ක්‍රමයක් යොදා ගන්න පහසු වුණත් සමහර අවස්ථාවල අපට ජලයේ අවශ්‍ය තරම් තියෙනවා නම් ජල ප්‍රභවයක් අපිට මේ වගේ ක්‍රමයකින් ජලය ලබා දෙන්නත් පුළුවන්. වගාවේ වල් පාලනය නිසියාරුවෙන් සිදු කරන්න ඕන. ඉතින් මේ මෙතෙන්දී අපිට පේන මම ඉස්සෙල්ලා කිව්වා මේ වගාවේ පරණ කොළ ඉවත් කිරීම සම්බන්ධව. මේකේ හොඳට මේ පරණ පත්‍ර ඉවත් කළා නියමාකාරයෙන් තියාගන්නවා. නමුත් අපිට මේ පත්‍රය අඩු වෙනවා නම් අපිට ගුණාත්මක යුතු කැනක් ලබා ගැනීම ටිකක් අපහසු වෙනවා. වගාව පිළිබඳව අපිට පැහැදිලි කර නොදී මේ සම්බන්ධව විශේෂ තාක්ෂණික කරුණු කිහිපයක් සම්බන්ධව ඔබව දැනුවත් කිරීමක් කරේ. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ ඇත්තටම ඉහළ තාක්ෂණය යොදාගෙන වගා කිරීම මගින් ඉතා හොඳ ඉහළ අස්වැන්නක් ලබා ගන්න. මොකද මේ වෙනකොට විදේශ රටවල් වල කෙසෙල් සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට මේ කෙසෙල් වගාව ප්‍රචලිත කරන්න පුළුවන්. ඉතින් අපිට වඩාත්ම සුදුසු ප්‍රභේද ගණනාවක් තියෙනවා ලංකාවේ. ඉතින් මේ ප්‍රභේද වගා කිරීම මගින් අපිට ඉහළ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගා කිරීමේදී අපිට සමහර අවස්ථාවල මෙන්න මේ වගේ විශේෂ කරුණු මගහැරීමක් සිදු වෙනවා. ඉතින් ඒකෙන් තමයි මම මේ සරල උනස් විශේෂිත වූ කරුණු කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් සිදු කරේ. ඉතින් එහෙමනම් නැවත අපි හමු වෙනසු ඔබ සියලු දෙනාටම සුබ දවසක්.